සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඊයේ පැවැතුණු දකුණු අප්‍රිකාව සහ නවසීලන්තයේ තිබූ 20 තරගයේ දකුණු අප්‍රිකාව ලකුණු 33කින් ජයග්‍රහණය කිරීමට හැකි වුණා. ඒ සමග දකුණු අප්‍රිකාව තරගවල 3-2 ලෙස ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකි වුණා. PSL තරගවල පළමු තරගයේ ලාහෝර් කණ්ඩායමට ලකුණු 69ක ජයක් වාර්තා කිරීමට හැකි වුණා. ඔවුන් සමග ක්‍රීඩා කරපු හයිදරාබාද් කණ්ඩායම නැතහොත් කුසලජනිත පෙරේරා ක්‍රීඩා කර කණ්ඩායම අවාසනාවන්ත ලෙස ලකුණු 69ක පරාජයක් අත්විඳින්නට සිදු වුණා. ඒත් සමග ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියක් ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත තොරතුරු වාර්තා වෙනවා. ඒ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තොරතුරු වාර්තා වෙනවා. පළමු දින තරගය දෙසැම්බර් 13, දෙවැනි දින දෙසැම්බර් 16, තුන්වෙනි දින තරගය දෙසැම්බර් 19 වෙන දින පැවැත්වීමට නියමිත බව ඔබට පෙනෙනවා ඇති. ඒත් සමග පළමු විශ්වවිස දෙසැම්බර් 22, දෙවැනි විශ්වවිස තරගය දෙසැම්බර් 24, තුන්වෙනි විශ්වවිස තරගය දෙසැම්බර් 27 දින පැවැත්වීමට නියමිත ඔබට පෙනෙනවා ඇති. එක් දින තරග පසුරු දෙකටත් විශ්වවිස තරග පසුරු 4ට පැවැත්වීමට නියමිත බව තොරතුරු වාර්තා වී තිබෙනවා. පැවැත්වෙන ක්‍රීඩාංගන කිව්ව දිල්ලි, බෙන්ගලුරු, අහමදාබාද්, රාජ්කෝට්, චෝටේ, පූනේ. ඒත් සමග දිල්ලි කණ්ඩායමේ ආරම්භය පැතුම් නිසංක සහ KL රාහුල් ආරම්භ කිරීමට ඇතැයි තොරතුරු වාර්තා වෙනවා. මේ නිල තොරතුරක් නොවේ බව ඔබ මතකසට තබා ගන්න. ඒත් සමග දසුන් ශානක සෑම කරන්ගේ ආබාධය සමග රාජස්ථාන් කණ්ඩායමට එක්වුණු බව තොරතුරු වාර්තා වෙනවා. ඒත් සමග මටීෂ පතිරණ සහ වනිදු සරණ තවමත් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සිදු නොකර බව තොරතුරු වාර්තා වෙනවා. ඉෂාන් මාලිංග ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සමත් වී ඇති බව තොරතුරු වාර්තා වෙනවා. ඔය සන්රයිසර්ස් කණ්ඩායමත් සමග එකතු වූ බව තොරතුරු වාර්තා වෙනවා. නුවන් තුෂාර ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අසමත් වූ බවද තොරතුරු වාර්තා වෙනවා. ඒ අවාසනාවන්ත පුවතක් ලෙස තමයි මා දකින්නේ. ඔබ දැන් IPL තරගාවලිය හෙට සිට ආරම්භ වෙන නියමිතයි. IPL තරගාවලිය සුප්‍රීම් නාලිකාව ඔස්සේ ඔබට නරඹිය හැකිය. සාමාන්‍ය ආකාරය ඔස්සේ. එන ඔබට සුබ දවසක්.